හායි හායි කොහොමද ඉතින්? අද මැයි පළවෙනිදා අවුරුදු කාලා කට්ටිය හොඳට මහත් වෙලා ඇති නේද මේ වෙනකොට? මම නම් අවුරුදු කාලා හොඳටම මහත් වෙලා ඉන්නේ. මගේ බණ්ඩි ගෙඩිය ගොඩාක් ලොකු වෙලා තියෙන්නේ. ඇයි තෙල් ಜಾති, පිටි ಜಾති, පැණි රස ඒ දේවල්නේ ගොඩක්ම කෑවේ. ඉතින් මම හිතුවා ආපහු back to normal වෙලා මගේ healthy lifestyle එකට ආපහු එන්න ඕනේ කියලා. අද උදේට මම බොන්න හදාගත්ත රසම රස බෙලි ස්මූති එකක්. මේකට ෆ්‍රෙෂ් මිල්ක්, කිතුල් පැණි දාලා ටිකක් රස වැඩි කරලා තමයි මම හදාගත්තේ. ඇත්තම කිව්වොත් බෙලි කියන්නේ අපේ ලංකාවේ හොයාගන්න තියෙන රසම රස ඉතාමත් ගුණදායක ශරීරය සිසිල් කරන හොඳම හොඳ බීමක්. අපි පිට රටවල් වල පළතුරු බෙහෙත් ගහපු පළතුරු වර්ග නිතර කනවට වඩා මේ වගේ ලංකාවේ හැදෙන පරණ දේශීය පළතුරක් ආහාරයට ගන්න පුළුවන් නම් ඇත්තටම මම නම් ඒ වගේ දේවල් කන්න බොන්න ගොඩාක් කැමතියි. අද දවල්ට මම කෑමට ගත්තේ රතු නාඩු හාල්බත් එක්ක කරවිල කරි එකක් හදලා බණ්ඩක්ක කරවල තෙල් දාලා රාබු කොළ සලාදයක් හදලා බිත්තරයක් තම්බලා. හවස ස්නැක් එකට මම ගත්තා අලිපේර ගෙඩි භාගයක් එක්ක කිතුල් පැණි. මේ කිතුල් පැණි අපේ ගෙදරම හදපු හොඳ පිරිසිදුවට හදපු ඔරිජිනල් කිතුල් පැණි. ඒ වගේම රෑ කෑමට නම් අද මම එකතු කරගත්තේ බිත්තර දෙකක් දාලා ගෝවා, ලුණු මල්, කැරට්, නිවිති, ලුණු ගම්බිරිස් කුඩු පොඩ්ඩක් දාලා රසම රස ඔම්ලට් එකක්. ඉතින් ඔයාලත් දැන් අවුරුදු කණ එක නවත්තලා මේ වගේ හෙල්දි විදිහට කන්න පුරුදු වෙන නැත්නම් තව තවත් මහත් වෙයි.